බිත්තර ගැහුවේ ගොම ගැහුවේ මේ ආණ්ඩුවෙන් රට හොඳට යනවා කියලා හිතාගෙන ඉන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මඩ වතුරවත් කඳුළු ගෑස්වත් කුණු බිත්තරවත් ගොමවත් ගැහුවේ නෑ. විරෝධතා කරුවන්ට උද්ඝෝෂණය කරන අයට ස්ථානයකුත් වෙන් කරලා ගැසට් කරලා තැනකුත් හදලා දුන්නා. හරි. ඉතින් ඒ නිසා මේ ආණ්ඩුව අපි දන්නවා දැඩි මර්ධනයකින් තමයි යන්න උත්සාහ කරන්නේ. හරි. එතකොට කුණු බිත්තර ගැහුවේ ගොම ගැහුවේ මේ ආණ්ඩුවෙන් රට හොඳට යනවා කියලා හිතාගෙන ඉන්න මහ ජනතාව නෙමෙයි. ඒ කරේ ජනතාව නෙමෙයි. ඒ කරේ කාඩර්වරු. NPP එකේ JVP එකේ ඒගොල්ලන්ගේ කාඩර්වරු තමයි ඔය කාරණාව කරන්න ඇත්තේ. ඉතින් ජනාධිපතිතුමා පැහැදිලිවම දන්නවා පුද්ගලයෙකුට තමුන්ගේ විරෝධතාවය ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. ඒක ජනාධිපති මන්දිරේ ළඟද මුදල් අමාත්‍යාංශය ළඟද ජනාධිපතිතුමා පැහැදිලිවම දන්නවා. දැන් මේගොල්ලෝ නම් විරෝධතා කරන තරමක් කරේ පොදු දේපල විනාශ කරමින්නේ. හැබැයි මන් දන්නේ නැහැ සුගීස්වර ගිහිල්ලා මොන දේපලද විනාශ කරේ කියලා. හරි. ඒ දේ නොකර තමුන්ගේ නිහඬ විරෝධතාවය දක්වන්න පුළුවන් නම් ආණ්ඩුව දැනගන්න ඕන ආණ්ඩුවට විරෝධතාවයක් තියෙනවා කියලා. ඒක කාඩර්වරුන්ගේ මර්ධනය කරන්න හදන්න එපා. ජනාධිපතිතුමා කරුණා කරලා මේ කටයුත්ත කරපු අය ජනාධිපතිතුමා එතුමාගේ කතාවේදී කියන ආකාරයෙන්ම ඒ දේ කරපු අය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. එහෙම නැත්නම් ඒ දේ කරපු පුද්ගලෙක් හොයන්නත් අර අවුරුදු ගානක ඉඳන් දාන වගේ කමිටුවක් දාලා ඒකත් යටපත් කරනවා නම් කාඩර්වරු ක්‍රියාත්මක වෙයි. හැබැයි ඔයාලගේ කාඩර්වරුන්ට වඩා වැඩි ජනතාවක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ මතක තියාගන්න. ඒ ජනතාව ඔතෙන්ට ආවට පස්සේ ඔය කාඩර්වරු දාලා ඔක නවත්තන්න නම් බෑ. ඔය බිත්තරයක් ගොම ටිකක් ගාලා නවත්තන්න බෑ.